ඔයාටත් ඉක්මනට අවුල් වෙන ෆ්‍රිසි කොණ්ඩයක් නම් තියෙන්නේ ඔයාත් කැමති ඇති කෙරටින් ට්‍රීට්මන්ට් එකක් කරගන්න. හැබැයි කෙමිකල්ස් මුකුත් නැතුව ඒ වගේම කොස්ට් එක ගොඩක් අඩුයි. ඉතින් අද මම කියන්නේ ගෙදරදීම ලේසියෙන් සහ ඉක්මනින් කෙරටින් ට්‍රීට්මන්ට් එකක් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් දැන් අපි බලමු මේ නැචරල් ස්පෙෂල් කෙරටින් ට්‍රීට්මන්ට් එක කොහොමද ගෙදරදීම හදාගන්නේ කියලා. මේකට අවශ්‍ය වෙන ප්‍රධාන අමුද්‍රව්‍ය තමයි බණ්ඩක්කා. බණ්ඩක්කා අපි එළවලුවක් විදිහට භාවිතා කරාට මේ බණ්ඩක්කවල ස්වභාවික කෙරටින් අන්තර්ගත වෙනවා. ඒ වගේම විටමින් E පරිපූර්ණ එළවලුවක් තමයි මේ බණ්ඩක්කා කියන්නේ. ඉතින් මේ ගුණාංගයන් දෙකම අපිට උදව් වෙනවා ශක්තිමත් සහ පෝෂණීය කෙස් කලඹක් ලබා ගන්න. ඉතින් මේ නැචරල් ක්‍රීම් එක හදාගන්න අපිට බණ්ඩක්කා කරල් 4-5ක් වුවමනා වෙනවා. මේ ටික හොඳට හොදගෙන පොඩි පොඩි කෑලි වලට කපා ගන්න ඕනේ මුලින්ම. කපා ගත්තට පස්සේ අපි මේකට වතුර කෝප්පයක් දාලා ලිපේ රත් කරගන්න ඕනේ විනාඩි 10ක්. මේ වෙලාව වෙද්දි පොඩි ඇලෙන සුළු ගතියක් දැනෙනවා වතුර එකේ. ඒ වෙලාවට අපි ගෑස් එකෙන් මේ බණ්ඩක්ක සහිත වතුර එක අයින් කරලා නිවෙන්න තියන්න ඕනේ. නිවුණට පස්සේ බ්ලෙන්ඩර් කප් එකක් අරගෙන මේ ටික හොඳට ග්‍රයින්ඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි කපුරෙදි කෑල්ලක් භාවිතා කරලා මේක පෙරා ගන්න ඕනේ. ඊට අමතරව තව භාජනයක් අරගෙන ඒකට සහල් පිටි මේස හැන්දක් දාගන්න ඕනේ. සහල් පිටි නැත්තම් වට කෝන්ෆ්ලවර් මේස හැන්දක් දාගන්න පුළුවන්. මේකට අපි වතුර කෝප්ප කාලක් විතර දාලා හොඳට මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි හදාගත්ත බණ්ඩක්කා පේස්ට් ටික ලිපේ අඩු ගින්දරේ රත් කරගන්න ඕනේ. විනාඩි කිහිපයකට පස්සේ අපි හදාගත්ත සහල් පිටි පේස්ට් එකත් මේකට දාලා හොඳට මික්ස් කරගන්න ඕනේ. හොඳට මතක තියාගන්න අපි මෙන්න මේ වෙලාවේදී මේක නොනවත්වා හැඳි ගන්නට ඕනේ. ටික වෙලාවකින් මේක ලිපෙන් අයින් කරගෙන ආයෙත් කපුරෙදි කෑල්ලක උදව්වෙන් මේක පෙරා ගන්නට ඕනේ. මේක උණුවෙන්ම පෙරා ගත්තොත් අපිට පෙරා ගන්න ටිකක් ලේසි වෙනවා. ඊට පස්සේ අපි මේ මිශ්‍රණයට ඔයිල් එකතු කර ගන්නට ඕනේ අපේ හෙයා එකේ ස්වභාවය අනුව. ඔයාට තියෙන ඔයිලි හෙයා එකක් නම් ඔයිල් තේ හැන්දත් මේස හැන්දත් අතර ප්‍රමාණයක් ඔයාට මේකට දාගන්න පුළුවන්. හැබැයි ඔයාට තියෙන ඉතාමත් වියලි ප්‍රිසි පැනුණු කොණ්ඩයක් නම් ඔයිල් මේස හැඳි එකත් දෙකත් අතර ප්‍රමාණයක් ඔයාට මේකට දාන්න පුළුවන්. අපි පාවිච්චි කරන ඔයිල් වර්ගය පවා ඔයාගේ කොණ්ඩේ ස්වභාවය අනුව සිලෙක්ට් කරගන්නට ඕනේ. කොකනට් ඔයිල්, ආමන්ඩ් ඔයිල්, ඔලිව් ඔයිල් මේ ඕනම වර්ගයේ තෙල් එකක් ඔයාට යූස් කරන්න පුළුවන්. ඔයාට ඕන නම් මේ වගේ තෙල් වර්ග කිහිපයක් මික්ස් කරලා උනත් මේකට දාන්න පුළුවන්. දැන් ඔන්න මේ පේස්ට් එක ඇප්ලයි කරන්න රෙඩි වෙලා තියෙන්නේ. ඊළඟට අපිට තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද මේක ඇප්ලයි කරගන්නේ කියලා. ඔයාගේ කොණ්ඩේ සෙක්ෂන් වලට බෙදලා කෙස් ගහේ මුල ඉඳන් අගට වෙනකම් මේක ඇප්ලයි කරගන්න ඕනේ. ඉතින් අපි මේක හදන්න භාවිතා කරලා තියෙන්නේ ඔක්කොම ස්වභාවික අමුද්‍රව්‍ය නිසා ඔයාගේ හෙයා එකේ මේක ඇප්ලයි කරන්න බය වෙන්න ඕනේ නැහැ. මේක ඇප්ලයි කරාට පස්සේ ෂවර් කැප් එකකින් වගේ කොණ්ඩේ කවර් කරගෙන පැයකමාරක් අතර කාලයක් ඉන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ හෙයා එක වතුරෙන් ඔයාට වොෂ් කරගන්න පුළුවන්. මෙතනදී මම වැදගත් කාරණාවක් මතක් කරන්නම්. ඔයාට ෂැම්පු කන්ඩිෂනර් යූස් කරන්න බෑ මේ සත්කාරය කරපු දවසට. ඉතින් කොණ්ඩේ වොෂ් කරාට පස්සේ ඔයාට ලැබෙන රිසල්ට් එකෙන් ඔයාට පුදුම වෙන්න පුළුවන්. වොෂ් කරගත්තු කොණ්ඩේ නෝමලි ඩ්‍රයි වෙන්න දෙන්න හෙයා ඩ්‍රයර් එකක්වත් ෆෑන් එකක්වත් යූස් කරන්නේ නැතුව. මොකද ඒ දේවල් වලින් හෙයා එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් මෙතනදී වැදගත් කාරණාවක් මතක් කරන්න ඕනේ මේ ට්‍රීට්මන්ට් එක ඔයාගේ කොණ්ඩේ ගැලවිලා යනවට හෙයා ලොස් ප්‍රශ්නෙට ඒවට විසඳුමක් නෙමෙයි. මේක ඔයාගේ හෙයා එක ඩැමේජ් වෙලා තියෙනවා නම් ෆ්‍රිසි වෙලා තියෙනවා නම් කොණ්ඩේට හොඳ පෝෂණයක් ලබා දීලා කොණ්ඩේ හොඳ ෂයිනි ලුක් එකක් ගන්න කරන කෙරටින් ට්‍රීට්මන්ට් එකක්. කොණ්ඩේට හොඳ පෝෂණයක් ලබා දෙනවා. ඉතින් මේක කොණ්ඩේ ගැලවිලා යන වගේ තත්ත්වයක් තියෙන කෙනෙක් කරනවා නම් ඔයාට පුළුවන් මේ ට්‍රීට්මන්ට් එකත් කරන අතරතුර ඔයාට මම දාලා තියෙනවා හෙයා ලොස් වලට හොඳම ට්‍රීට්මන්ට්ස් ගොඩක් දාලා තියෙනවා. ඉතින් ඒ ට්‍රීට්මන්ට්ස් එකක් යූස් කරන්න පුළුවන් ඔයාගේ කොණ්ඩේ ගැලවිලා යන ප්‍රශ්නෙට.
ඉතින් මේ ට්‍රීට්මන්ට් එක සතියට දෙපාරක් තුන් පාරක් කරොත් එහෙම ඔයාට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඔයා වෙන ට්‍රීට්මන්ට්ස් මොන හරි කරනවා නම් සතියට එකපාරක් විතර මේ ට්‍රීට්මන්ට්ස් එක කරාම හොඳටම ඇති. ඉතින් මේ වීඩියෝ එක ඔයාට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් අපි ආයිත් ඊළඟ සතියේ හම්බෙමු. ආයිත් අලුත් වීඩියෝ එකකින්. එතකන් සතුටින් පරිස්සමෙන් ඉන්න හැමෝම